මට පේන විදියට බුද්ධත්වයේ කියන්නේ මුලාවක්. ඒ කියන්නේ බුදුන් කියලා විශේෂිත වූ පුද්ගලෙක් මේ ලෝකේ ඉඳලා නැහැ. බුද්ධත්වයේ කියන්නේ සාමාන්‍ය මිනිහෙක්ට සාක්ෂාත් වෙන ධර්මතාවය. මේක ඇත්තටම පිස්සුවක්. නමුත් බුද්ධත්වයේ සම්බන්ධයෙන් එහා ආශ්‍රිතව විශාල ප්‍රබන්ධකරණයක් දක්වලා තියෙනවා. මේක හැම ආගමකම සිදු වූ දෙයක්. ආගම කියන සංකල්පය නිර්මාණය කරේ රාජ්‍ය පාලකයන් තමන්ගේ පාලන තන්ත්‍රය යථාවත්ව පවත්වා ගැනීමේ අනුවණයි. සියලුම ආගම්වල මෙන්න මේ ප්‍රබන්ධකරණය නැත්නම් කතාන්දර ගෙතීම කියන සංකල්පය තිබෙනවා. නමුත් ඔබ දන්නවා මේ ප්‍රබන්ධකරණය මුලාව යම් දවසක නොහොත් යම් පුද්ගලයෙක්ට හඳුනාගත හැකි වෙනවා. මෙසේ යම් පුද්ගලයෙක් මේ මුලාව හඳුනාගතොත් අර දේශපාලන පද්ධතියට වන්නේ කුමක්ද? බිඳ වැටීමක්. ආගම බිඳ වැටීම කියන්නේ මෙන්න මේකට. ආගමික මතවාදයේ බිඳ වැටෙනවා. මේ බිඳ වැටීම වැළැක්වීමට මේ ප්‍රබන්ධකරණයට දායක වූ සාහිත්‍යකරුවන් යම් යම් උපක්‍රම යොදවලා තියෙනවා. දේව වාක්‍යයක් වශයෙන් තවෙකුට ප්‍රශ්න කළ නොහැකි ආකාරයෙන් උතුම් වූ ප්‍රබන්ධයක් ලෙස මේ ප්‍රබන්ධකරණය හඳුන්වා දෙනවා. එතනින් මිනිසා තුළ ප්‍රශ්න කරණය බියට තැතිගැම්මට පත් කරනවා. බුදුදහමෙත් අපාය යන සංකල්පය හඳුන්වා දෙමින් මේ ප්‍රශ්න කරණය සිල්ලක් කරනවා. අතරම ප්‍රශ්න කරණයට වාරණයක් එකතු වෙනවා. නමුත් මේ වාරණය බුද්ධ ධර්ම තුළ සාධාරණීකරණයට ලක් කරනවා. ඒකාලාම සූත්‍රය. විමසා සත්‍ය නම් පමණක් පිළිගන්නයි. ඒ ඉපස්සිකෝ දහමක් ලෙස හඳුන්වා දෙනවා. නමුත් බුද්ධ ධර්මයේ ඇති මුලාව, බොරුව, ප්‍රෝඩාව, රැවටීම යම් පුද්ගලයෙකුට සාක්ෂාත් වෙන්න පුළුවන්. එසේ සාක්ෂාත් වුවත් එය ඔහුගේ හෘද සාක්ෂියටම එකග නොවීමට යම් වැඩපිළිවෙලක් සංස්කෘතික පද්ධතිය විසින් නිර්මාණය කර තිබෙනවා. බුදුන් යනු ආත්ම ගණනක් පාරමිතා සම්පූර්ණ කර පුද්ගලයෙකු වශයෙන් හංවඩ වසා තිබෙනවා. එමගින් තවත් යම් කිසිවෙකුට බුද්ධත්වය ලබා ගැනීම අභියෝගයක් බවට පත් කර තිබෙනවා. සැබවින්ම මේ පුද්ගලයෙකුට ජයගත නොහැකි අභියෝගයක්. මක්නිසාද එවැනි පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමට කිසිම පුද්ගලයෙකුට නොහැකි වීම. අනෙක් අතට බුද්ධ නම් වූ පුද්ගලයාට යම් ප්‍රාතිහාර්ය පෑමක් සාහිත්‍යකරුවෙක් විසින් කළ හැකියි තහවුරු කර තිබෙනවා. ඒ අනුව දැනට තියෙන සම්ප්‍රදාය විධික්‍රමය තුළ කිසිවෙකුට බුද්ධත්වය සාක්ෂාත් කළ නොහැක. නමුත් බුද්ධත්වය කියන තත්ත්වය යම් කිසි කෙනෙක් ලබනවා. එසේ ලැබුවා විවෘත ප්‍රකාශ කිරීම අර සාහිත්‍යකරුවන්ගේ කූට උපක්‍රමය තුළින් පොළකාලනවා.
යුද්ධ ප්‍රකාශ කළොත් මොකද වෙන්නේ? ඒ සාහිත්‍ය ප්‍රබන්ධයෙන් හසු වී තිබෙන අනුචලනය මොකද කරන්නේ? ඒ බුදුන් ගන්න මරණ. ඇත්තටම බුද්ධ චරිතය කියන්නේ සාමාන්‍යයෙන් ජීවත් වෙන මිනිහෙක්ගේ චරිතය. ඒ විශේෂිත පුද්ගලයෙක්ගේ චරිතයක් නෙවෙයි අතට. ඒ කියන්නේ මම කියන්නේ විශේෂ වූ කලාතුරකින් බිහිවෙන අතිඋතු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නෙවෙයි මේ බුදුන් කියන බුද්ධ චරිතය ලබන පුද්ගලයෙක්. ඔය බුද්ධ චරිතය කියන කතා වස්තුව බැලුවහම මට තේරෙනවා සාමාන්‍ය මිනිහෙක්ගේ චරිතය ඔන්න ඔය ආකාරයට ගලාගෙන යනවා. අපි හිතමු පුද්ගලික ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන යනවා. යම් දවසක මේ ප්‍රේම සම්බන්ධයේ යම් කිසි පළුදු වීමක් සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔහු මෙතෙක් ගොඩනගාගෙන තිබුණු ලෝකය විනාශ වෙනවා. ඉරවල් 7ක් පායලා මහා අවියාවද වැස්සක් වැහැලා වන ලෝක විනාශය මේක තමයි. මේ ලෝක විනාශයෙන් පස්සේ පුද්ගලයා මේ ලෝක විනාශයට මේ මහා වැස්සට හේතු විමසනවා. සමහර කෙනෙක්ට මේ විනාශය දරා ගන්න බැරුව මැරෙන්න පුළුවන්. ගැටලුවක් නෑ මරුණට. පරලෝක විශ්වාස කරන පුද්ගලයාට විතරයි පරලෝක තියෙන්නේ ඇත්තට. මොකද විශ්වාසය කියන්නේ තණ්හාව. මේ තණ්හාව නිසා තමයි අර ඊළඟ භවයේ ගොඩනැගෙන්නේ. කිසි පරලෝක විශ්වාස කරන්නේ නැත්නම් පරලෝක ඇති වෙන්නේ නැහැ. අහිතට අපි මේ පරලෝක නැත්තම් මේ ලෝක කියලා හිතාගෙන ඉන්න ලෝකේ මායාවක්, මනසේ මුලාවක්, මනෝ විකාරයක් ලෙසයි අභිධර්මයේ හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ මේ අපිට පේන සියල්ල මනසේ නිර්මාණ, සැබවින්ම පවතින ඒවා නෙවෙයි. යම් යම් සංඥා හේතු කොටගෙන මනසෙසින් මෙවැනි රූප පවතිනවායයි මුලාවටපත් වෙනවා. මේ මුලාව තමයි ඇත්තටම අවිද්‍යාව කියන්නේ. දැනුම කියන්නේ මේ මුලා. හරි. දැන් අර ප්‍රේම සම්බන්ධයේ කඩාවැටිච්ච උත්කලයා මොකද කරන්නේ? හේතු හොයනවා. දුකට හේතු හොයනවා. අන්න ඒක හොයනකොට මනුස්සයාට තේරෙනවා මේක මේ මගේ තණ්හාව නිසා තමයි වුනේ කියලා හිතනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නිශ්චය හිතනවා මේකට හේතුඵල ධම් සම්බන්ධ කරගන්න. යම් හේතුවක් නිසා ඵලයක් ඇති වෙනේද? ඒ ඵලෙ නැති වුණා. ආයෙත් හේතුව එහෙම නෙමෙයි. ඒ හේතුව නැති වුණාම ආයෙත් ඵලය ඇති වෙන්නේ නැහැ කියලා හිතනවා. මේ පටිච්චසමුප්පාදේ නැත්නම් හේතුඵල ධම් පදනම් කරගෙන තමයි අර පුද්ගලයා ඉදිරි ටික කරන්නේ. මේ පුද්ගලයා ආයේ කවදාවත් අර වගේ ප්‍රේම සම්බන්ධතාවයකින් තමන්ගේ චිත්තසංතානයේ දුකට පත්වීම වැළැක්වීම සඳහා කුමක්ද කරන්නේ? ඔහු නැවත ප්‍රේම නොකරන්න වග බලා ගන්නවා. කෙනෙක් තණ්හාව නැති කර දුකින් මිදෙන්න උත්සාහ දරන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාදයේ ගුරු කොට ගැනීම නිසා. ඉතින් කෙනෙක් විවිධ දේවල් කරනවා මේ තණ්හාව නැති කරන්න. මමත්වයේ කියන්නේ මෙන්න මේක. අර මං කිව්වනේ මේ සියල්ල මනසේ මුලාව විදිහට හඳුනා ගන්නවා කියලා.
ඇත්තම සසර සැරිසරන පුද්ගලෙක් නැහැ. නාම රූප පරම්පරා වශයෙන් සාන්තති වශයෙන් පැවැත්මක් තමයි තියෙන්නේ. පුද්ගලෙක් අවිද්‍යාව නිසා අර නාම රූප සාන්තති මමෙක් පුද්ගලෙක් කියලා හඳුනා ගන්න. ඔක තමයි අවිද්‍යාව කියලා තමයි බුද්ධ ධර්ම කියන්නේ. නමුත් ගැටලුවක් තියෙනවා. මේ මමෙක් පුද්ගලෙක් කියලා හඳුනා ගන්න කෙනෙක් නැත්නම් නාම රූපම අපරක් කවරක් නම් තියෙන්නේ. එහෙම හඳුනා ගැනීම කරන්නේ කවුද? නාම රූප පරම්පරා සත්‍ය තියනවා කියලා හිතන් ඉන්නවා. මේක තමයි ගොඩනැගෙන්නේ කොහොමද? මේ පිළිබඳව කිසිදු විග්‍රහයක් ඔය තුන් පිටකේ කොහෙවත් නැහැ. අභිධර්මයේ කිසිම හත් පොලක නැහැ ඔහොම විස්තරය. මෙච්චරයි කතාව. කෙනෙක්ට මේ ජීවිතේ වෘත්තියක් නැත්තම් මම කියලා පුද්ගලෙක් නැහැ කියලා එයා හිතලා නාම රූප පරම්පරාව යනවා කියලා හිතලා එයාට පුළුවන් සතුටින් ජීවත් වෙන්න. සියල්ල මනසින් අත්හැරීම නිවන් දකින්නෙත් ඔහොම තමයි. ඇත්තටම උවිත වැඩි නිවනක් දකින්නත් මිනිහෙට නැහැ. ඔබ තමයි ඉතින් සසර ගමන කෙලවර කරනවා කියලා කියන්නේ. කෙලවරක් නැහැ. සසර ගමනකුත් තිබ්බේ නැහැ. නාම රූප පරම්පරාවක සසර ගමන. හැම ශනියක් ආසා රූප ඉපදෙනවා දෙනවා කොහෙද සසර ගමන. හැබැයි ඔතෙන්ද කතන්දරයක් ගොතනවා. නාම රූප සාන්තති වශයෙන් පවතිනවා. රූප කලාපේ පැවතීම හැදතිය නාම සන්තතිය ඉදිරියට පවතිනවා මරණයෙන් පස්සේ. ඒ පවතින නාම සන්තතිය මරණයෙන් කෙලවර කිරීම තමයි පරිනිර්වාණයට සිදු වෙන්නේ කියලා තව කතන්දරයක් කියනවා. මේකයි ප්‍රශ්නේ. බුද්ධහමදී මේ පැවැත්මේ නතර කරන්න උපක්‍රම යොදනවා මිසක් මේ පැවැත්ම ඇති උනේ ඇයි කියලා විස්තර කරන්න කිසිම කතන්දරයක් ගොඩනගලා නැහැ. ගොඩනගන කතන්දර තියෙනවා අර බස්සර බක්මුලව සීන්නේ. ඒ වගේ කියන්නේ ඒවා හරියට ඇත්තටම පැහැදිලි නෙමෙයි. ඇත්තටම මං හිතන විදිහට ඔය ත්‍රිපිටකයේ කොහෙවත් බුද්ධ දේශනාවක් නැහැ. මොකද මං හිතන්නේ ඔය බුදු කියන සුන් බුද්ධයා මේ වගේ බොළඳ දේශනාවක් සිදු කරලා ඒ තව රස කතාවෙන් වහලා මුලා කරලා මේ වදයක් කියන්න නැහැ. සැබවින්ම මේක දේශපාලනඥයන්ගේ උපක්‍රමයක් තමයි මේ බුද්ධාම කියන සංකල්පයේ ගොඩනගන්නේ. මම කියන්නේ බුද්ධාම විතරනේ සියලුම ආගම් දේශපාලනඥයන්ගේ පැවැත්ම උදෙසා කරන ලද ශේෂ නිර්මාණ. මොකද ශේෂ නිර්මාණ කියන්නේ ලෝකේ විශාල පිරිසක් එක පැත්තකින් විද්‍යාව ප්‍රගුණ කරනවා ඒක සත්‍යයේ හිතන තව පැත්තකින් ආගම දහකට නැඹුරුවකුත් තියෙනවා. එක අතකින් විද්‍යාවෙන් සංකල්පයක් ඉගෙන ගන්නවා ආගමෙන් තව සංකල්පයක් ඉගෙන ගන්නවා. හැම දැනුම් පද්ධතියකින් තියෙන්නේ යම් කිසි සිද්ධියක් විස්තර කරන්න උවතු කතන්දර ටිකක් විතරයි. සමහරවිට මේ කතන්දර වලින් අර තමන්ට තිබ්බු මුල් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. කියන්නේ විසඳුම් ලැබෙනවා කියන්නේ ඇත්තටම අර කතන්දරේ ආයේ ප්‍රශ්න කරන්නට ලක් කරනවා. දෙසරක් ප්‍රොසෙස් කරන්න කොහොම හරි විසඳුම් ලැබෙනවා කියන්නේ යම් ප්‍රමාණය විසඳුමක් ලැබෙනවා. කියන්නේ විසඳුමින් කෙනෙක් සෑහීමකටපත් වෙනවා. ඉතින් එයා ඊළඟට ප්‍රශ්න නගන්නේ නැහැ. නමුත් යමෙක්ට එන්න පුළුවන් දිගටම ඇයි කියලා දිගටම ප්‍රශ්න කරන්න ලක් කරනවා. ප්‍රශ්න කරන්නේ නිමාවක් නැහැ. නිමාවක් නැති බව දැක්කහම එයා මොකද කරන්නේ? මොකද කරන්නේ? කටවහන් ඕක තමයි
මෝනීය ප්‍රතිපදා කියලා බුද්ධහම හඳුන්වන්නේ. කිසිවක් කතා නොකර සිටී. ධර්ම කතා කරන්න දෙයක්වත් නැහැ. ඇත්තටම බුද්ධේශනාව කරන්න පුළුවන්. හොඳම ක්‍රමය කිසිවක් නොකිය සිටී. මොකද කිසිවක් කිව්වා කියන්නේ තවත් දැනුම් පද්ධතියක් කියනවා. තව ගොඩනැගෙනවා. සංකල්ප ගොඩනැගෙනවා. ඕම මහා ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. නමුත් මේ ව්‍යාකූලත්වය අවශ්‍යයි. මේ ව්‍යාකූල පරස්පර විරෝධී සියලු ධර්ම කාරණා ඇසීම තුළින් තමයි කෙනෙක් යම් නිගමනයට එන්නේ. කියන්නේ මේ කිසිවක් වැඩක් නැති බව. මේ කිසිම තර්ක විතර්කකින් යමක් තේරුම් ගත නොහැකි. අන්නේ තේරුම් ගත නොහැකි බව තේරුම් පුද්ගලයා තමයි බුද්ධ කියලා හඳුන්වන්නේ. උයන්නා බුද්ධ කාවණිය මොකද? ලයිට් කණු බලන්න කල්පනා කරනවා. ඒ වගේ තමයි බෝසත්යන් කරේ. ලයිට් කණුවකට නෙමෙයි බෝගහකට හේතු වෙලා මොකද්ද මේ Tamanට උනේ කියලා කල්පනා කරනවා. කල්පනා කරගෙන එක විකාර අදහස් ආව. තණ්හාවට කරන try කරා. තණ්හාවත් එක සරණක් නෙච්ච. ඒක තමයි මාර පරාජය කියලා කියන්නේ. සරණක් ගෙනිච්ච. බුදුරජාණන් වහන්සේ නෙවෙයි පොද සිද්ධාර්ථ සටන් කළා. සටනින් පෙරදුනා.